ආයුබෝවන්. ඔබ දන්නවද ඔබේ දවසේ පළමු විනාඩි 60 ඔබ ගත කරන ආකාරය අනුව එදා දවසේ ඔබේ සාර්ථකත්වය, සතුට සහ මානසික ඒකාග්‍රතාවය තීරණය වන බව. අවාසනාවකට අපි බොහෝ දෙනෙක් උදේට ඇහැරුණු ගමන් කරන්නේ අපි මුළු දවසම කඩාකප්පල් කරන වැරදි කිහිපයක්. ඔබ කොතරම් මානසික වැඩ කළත් උදෑසන කාලයේ නිවැරදිව කළමනාකරණය නොකළොත් ඔබේ මොළයේ සහ ශරීරය දවස පුරාම පවතින්නේ අඩපණ වූ මට්ටමකයි. 2026 වසරේ අලුත් සොයා ගැනීම සහ මනෝවිද්‍යාත්මක දත්ත පදනම් කරගෙන ඔබේ ජීවිතය ධනාත්මකව වෙනස් කරගන්න නම් උදෑසන අවදි වූ සැනින් ඔබ වහාම නතර කළ යුතු ප්‍රධාන වැරදි 10ක් ගැන අද අපි දීර්ඝව කතා කරනවා. එක අවදි වූ සැනින් බ්ලූ ලයිට් වලට නිරාවරණය වීම. අද කාලේ 90%කට වඩා වැඩි පිරිසක් ඇස්සරපු ගමන් කරන්නේ කොට්ටේ යට තියෙන ෆෝන් එක අතට ගන්න එක. ඔබ දන්නවද අපේ මොළයේ නිින්දේ සිට අවදි වන විට පවතින්නේ ඇල්ෆා සහ තීටා කියන ඉතාමත් සංවේදී තරංග මට්ටම් වල බව. මේ වෙලාවේ ෆෝන් එකේ තියෙන නොටිෆිකේෂන්, සෝෂල් මීඩියා පෝස්ට් හෝ අනුන්ගේ ජීවිතය දෙස බැලීම නිසා ඔබේ මොළය එකවරම හයි බීටා කියන ආතති මට්ටමට තල්ලු වෙනවා. මේ දවස පුරාම ඔබේ අවධානය අඩුවීමට සහ අනවශ්‍ය නොසන්සුන්තාවයකට ප්‍රධානම හේතුවක්. අවම වශයෙන් අවදි වී පළමු විනාඩි 30වත් ෆෝන් එකෙන් ඈත් වී සිටීමට පුරුදු වන්න. 2. එලාම් එක ස්නූස් කිරීම. අපි හැමෝම කරන තවත් වැරැද්දක් තමයි එලාම් එක වැදුනම ඒක ඕෆ් කරලා තව විනාඩි 5ක් නිදා ගන්න උත්සාහ කරන එක. විද්‍යාත්මකව බැලුවොත් ඔබ නැවත නිදා ගන්න උත්සාහ කරන මේ කෙටි කාලය තුල ඔබේ ශරීරය අලුත් නින්දේ චක්‍රයකට ඇතුළු වෙනවා. මේ නිසා ඔබ නැවත ඇහැරෙන්නේ ස්ලීප් ඉනර්ෂියා කියන තත්වයෙන්. ඒ නිසා තමයි එලාම් එක එකපාරින්ම ඕෆ් කරලා නැගිටින කෙනාට වඩා ස්නූස් කරලා නැගිටින කෙනාට දවස පුරාම අධික තෙහෙට්ටු ගතියක් සහ වෙහෙසක් දැනෙන්නේ. 3. උදෑසන ජලය පානය නොකිරීම. ඔබ පැය 7ක 8ක නිින්දකින් පසු අවදි වන විට ඔබේ ශරීරය පවතින්නේ දැඩි විචලනයකට පත් වෙලා. බොහෝ දෙනෙක් කරන්නේ වතුර බොන්නේ නැතුව කෙලින්ම තේ හෝ කෝපි පානය කරන එකයි. තේ හෝ කෝපි වල තියෙන කැෆීන් මගින් ශරීරයේ තියෙන ජලය තවත් පිට කර දමනවා. නමුත් නිවැරදි ක්‍රමය තමයි ඇහැරුණු ගමන් කාම රුෂ්ණත්වයේ පවතින වතුර වීදුරුවක් හෝ මද උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම. ඒ ඔබේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් අවදි කර පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරනවා. 4. ඩෝපමීන් අධික ආහාර ගැනීම. බොහෝ අය උදෑසනට තෝරාගන්නේ පැණි රස කෑම, ජෑම් ගෑපාන් හෝ සීනි වැඩි කිරිත එකක්. මේ ආහාර නිසා රුධිරයේ සීනි මට්ටම එකවරම ඉහළ ගොස් පැය 2කින් පමණ නැවත වේගයෙන් පහළ බසිනවා. එවිට ඔබට දහවල් 11 පමණ වන විට අධික කම්මැලිකමක්, නිදිමතක් සහ නැවතත් මොනවා හරි පැන් රස දෙයක් කන්න ආසාවක් දැනෙන්න ගන්නවා. ඒ වෙනුවට ප්‍රෝටීන් සහිත බිත්තරයක්, ඇට වර්ග හෝ පෝෂණීය ධාන්‍ය වර්ගයක් ආහාරයට ගන්න. 5. උණු වතුරෙන් ස්නානය කිරීම. උදෑසනට උණු වතුරෙන් ස්නානය කිරීම මානසිකව සුවදායක වුණත් ඉන් සිදුවන්නේ ඔබේ මාංශ පේශී ලිහිල් වී ශරීරයට දැන් ආයෙත් නිදා ගන්න කාලය හරි කියන වැරදි පණිවිඩය ලබා දීමයි. නවීන වෛද්‍ය විද්‍යාවට අනුව උදෑසන කෝල් ෂවර් එකක් හෙවත් සීතල වතුරෙන් ස්නානය කිරීම මගින් ශරීරයේ රුධිර ගමනාගමනය වැඩි වන අතර ක්ෂණිකව ඔබේ මොළය අවදි කර ඩොපමින් මට්ටම ස්වභාවිකවම ඉහළ නංවනවා. 6. වැදගත් තීරණ උදෑසනට තබා ගැනීම. අද අඳින්නේ මොකක්ද? අද උයන්නේ මොකක්ද? වැනි සුළු තීරණ උදේට ගන්න යන්න එපා. විද්‍යාවේදී මෙය හඳුන්වන්නේ ඩිසිෂන් ෆැටිග් කියලයි. අපේ මොළයට දවසකට ගත හැකි නිවැරදි තීරණ ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ සුළු දේවල් වලට උදේ කාලයේ තියෙන තීරණ ගැනීමේ ශක්තිය වැය කිරීම නිසා දවසේ වැදගත් රාජකාරිවලදී ඔබ ඉක්මනින් වෙහෙසටපත් වෙනවා. ඒ නිසා මේ දේවල් පෙර දින රාත්‍රියේම සූදානම් කර තබන්න. 7. හිරු එළිය මගහැරීම. අපේ සිරුරේ නිදි චක්‍රය පාලනය කරන සර්කේඩියන් රිදම් එක නිවැරදිව ක්‍රියා කරන්න නම් උදෑසන හිරු එළිය ඇස් වලට වැටීම අත්‍යවශ්‍යයි. ඔබ දවල් වනතුරු නිවස ඇතුළතට වී හෝ AC කාමරයකට වී සිටිනවා නම් ඔබේ සිරුරේ මෙලටොනින් මට්ටම නිසි ලෙස පාලනය වන්නේ නැහැ. මේ රාත්‍රියට නිින්ද නොයාමට පවා බලපාන්න පුළුවන්. අවදි වී විනාඩි 10ක් 15ක් ඇතුළත එලිමහනට ගොස් ස්වභාවිකව ආලෝකය ලබා ගන්න. 8. ඇඳ හස් නොකිරීම.
මෙය ඉතා සුළු දෙයක් ලෙස පෙනෙන්න පුළුවන්. නමුත් උදෑසන ඇඳස් කිරීමෙන් ඔබේ යටිසිතට ලැබෙන්නේ මම දවසේ පළමු කාර්ය සාර්ථකව අවසන් කළා කියන පණිවිඩයයි. ලෝකේ සාර්ථකව මිනිසුන් බොහෝ දෙනෙක් අනුගමනය කරන රහසක් තමයි මෙය. එමගින් ලැබෙන මානසික තෘප්තිය දවසේ ඉතිරි වැඩ කොටසත් පිළිවෙලකට කිරීමට ඔබට ශක්තියක් ලබා දෙනවා. 9. මල්ටිටාස්කින් කිරීමට උත්සාහ කිරීම. උදේට ඇහැරුණු ගමන් එකවර වැඩ 3-4ක් කරන්න යන්න එපා. උදාහරණයකට කෑම වෙන ගමන් ෆෝන් එකෙන් වැඩක් කිරීම හෝ නිවුස් බැලීම වැනි දේ. මේ ඔබේ මොළයේ අවධානය විසිරුවා හරිනවා. ඒ වෙනුවට එක්වරකට එක් කාර්යයක් පමණක් අවධානයෙන් යුතුව කිරීමට පුරුදු වන්න. ඒ ඔබේ මානසික ඒකාග්‍රතාවය දවස පුරාම ඉහළ මට්ටමක තබා ගැනීමට උදව් වෙනවා. 10. ඍණාත්මක සිතුවිලි සමග දවස ඇරඹීම. අදත් වැඩ ගොඩක් තියෙනවා. අද හරිම කරදර දවසක් වෙයි. වැනි ඍණාත්මක සිතුවිලි වලින් දවස පටන් ගැනීම ඔබේ මුළු දවසම අසාර්ථක වීමට හේතු වෙනවා. ඔබ අවදි වූ ගමන් සිතන දේ ඔබේ යටිසිත ඉතා තදින් ග්‍රහණය කරගන්නවා. ඒ වෙනුවට අද දවසේ ඔබ සතුටු වන කරුණු 3ක් මතක් කරමින් කෘතඥතාවයෙන් දවස ආරම්භන්න. ඒ ඔබේ මොළය රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක අවදි කර මුළු දවස පුරාම ඔබට සතුටු විය හැකි දේවල් සොයාදීමට උදව් කරනවා. ඉතින් ඔබත් මේ වැරදි වලින් කිහිපයක් හෝ කරනවා නම් හෙට ඉඳන් ඒක වෙනස් කරලා බලන්න. මේ පුංචි පුරුදු වල වෙනස සතියක් ඇතුළත ඔබේ ජීවිතයේ ලොකු පෙරලියක් කරනවා ඔබටම දැනේවි. මෙම තොරතුරු ඔබට වැදගත් වුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබ හෙට සිට වෙනස් කරගන්න බලාපොරොත්තු වන වැරද්ද කුමක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මෙවැනිම වටිනා තොරතුරු දිගටම දැනගන්න විශ්වසයිරෝ අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. හැමෝටම සාර්ථක සහ ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.